හරි බං ඉතින් එල්ලම ඔන්න අද ප්ලේ කරන්න යන්නේ GTL බීච් වගේ රේසින්. මං ඉතින් මේ හැපි මොඩ් වලින් තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. බලමු ඉතින් කොහමද ගහලා කියලා. අපි ඉස්සෙල්ලම දෙමුකෝ. ඊට පස්සේ ලේබු මේ වල හෙල්පෑව බෑ. වෙන එකක වද්ද. මොකක්ද? මේ මොකද? වද්ද. ආපෝ මේක බර උස්සන එකද කොහෙද? ඊයා මේක නිදි මේක බොක්සින් ගන්න ඊට වඩා හොඳයි මුග කාර් එක බලමු හරි මේක නෑනේ හොඳ කාර් එක අපි මේක බලමු මැක්ස් බා පවර්ස් මැක්ස් බා මම ඉතින් මේව ඇරි අයිති මන්ට මේක ගහන්න වෙන්නේ නැති ඉතින් ඒක නිකමට ගහලා බලමු ඉතින් නිකමට මට ඉතින් බෑ ඉතින් හරියටම ගහන්න බලමුකෝ ඉතින් මම මේ ඩවුන්ලෝඩ් කරලා දවසයි වෙන්නේ මම මෙච්චර ගොඩක් ගහුවා ගොඩක් වෙලා දියාගෙන බලමු අපිට මේක ගහන්න එක වෙන්න පුළුවන් වේද කියලා නම යනවා අරවන්නක් තියෙනවා රෙව්වා පළයක් කරන බා අකුණ හරි අකුණක් තියෙනවද අද්දෝ පට්ටනි බා හරි ඉතින් ඔයගලට වැදගත්ම දෙයක් කියන්න අමතකුණා ඔයා මෙතන වීඩියෝ එකට කමෙන්ට් එකක් දෙන්නේ නැද්ද මොකද්ද බං නිකන් දින ලයික් නෙට් කමෙන්ට් බටන් එකනේ ඕක බලලා කමෙන්ට් එකක් දාන්න මොකද ලෝභ වෙන්න එපා කම්මැලි වෙන්න එපා ඔයලා ඉතින් ඔබලා දාන්න ඔයගොල්ලෝ ඉතින් හිතන ඇති මම මේ යකාමන්ගේ ඩයලොග් කියනවා යකාමන්ගේ ඩයලොග් කාඩ් එක මම සල්ලි දීලා ගත්තා මම තාත් ඔය ෆෑන් කෙනෙක් ඉතින් දන්නවනේ ඉතින් මුගේ කතා කියන්න තෝ කොහමද හරි බා මම මේක මොනවා කියනවද බා එක යම් බලන්න තාවර තුනයි ඉතින් අර ගෑණික ලෙවල් එක ගහන්න වෙන්නේ නෑ ඒක දෙක බලමු දෙකේ තරුවකුත් නෑනේ උඩ ගහනවල මේ වෙල් එකේ නම් ටික අමාරුයි මේ මොකද්ද මේ එකෙක්වත් නෑනේ එකේ ඉන්නවද වෙරළ එක තමයි ඉන්නවා වෙරළ එක තමයි ටිකක් තිය අමාරු අපි ගිහිල්ලා බලමු වෙරළ එක ලේසිද කියලා නේද අඩ ඉවරයි කවුරු හරි මොකක් හරි ගැහුවා මන් දන්නේ මොකද්ද ගැහුවේ කියලා කවුරු හරි මොකක් හරි ගැහුවා මොකද්ද ගැහුවේ කියලා නම් දන්නේ යකෝ ඒක වැදුන්නේ හොදලාට ඊළාට ඇදුන්නේ නැත්තේ අපි යම් බලන්න බිම්මල්ලෝක බා මේකේ ගලක් කඩන් යන තැනක් තියෙනවා මට මතක නෑ ඒක අපි ආරක්ෂාව දාගමු මට ඉතින් අකුණක් ලැබුණා ඊ අඩෝ පට්ටනේ ඔයගන්ට තාම තව වැඩක් දෙයක් කියන්නවා ඉන්නවනේ බං මගේ යාළුවා කේස් එකවල යකා මම දක්ෂය වගේ බා ඉතින් උට පොඩි සපෝට් එකක් දෙන්න මම ආරක්ෂාව දාගත්ත බා අන්තිම මොහොතේ මගේ හරි කෙලියෝ කියලා කියන්න බෑනේ බං විශ්වාස නෑ මුංග ඒකත් අර තුනයි දැන් ඉතින් මගේ සල්ලි ගානේ මේක ගානේ පේනවනේ මේකත් අර ගන්න උත්සාහ කරමු බැරි වුණොත් ඕන බල දබ්බා කමන්නේ මෙතන යන්න පුළුවන්ද බං මත් බලමු මේක ගන්න ඒක මම විතරනේ බා ඉන්නේ මම විතරයි කොහොම ස්තුතියි මොකෙද්ද බං යකෝ අද ඒක පාටනේ අරෝගියා ඉස්සරහට මම මොකක් හරි කරන්න වෙනවා ඕනක තමයි මේක අමාරු පොඩ්ඩක් හරි ජම්බ වලන්න අඩ මේ මොකද බං අමාරු මම මේ ලෝකේ ගහුවනේ බා ටෙඩිය හොදට අන්නේ කොහරි දිරන්න බලමු අපි හප්ප යන්නේ බා අපි හප්ප යන්නේ දන්නවනේ ඉතින් අපේ හැටි අපි හප්ප බං යන්නේ මොනේද අපේ හැටි අපි හප්ප තමයි යන්නේ
පේටි එහෙමයි බා. එහෙමනේ බා. අපි හප්ප යන්න පුරුදු වෙලා. බා. හරිනේ බා. ඉතින් දෙකනේ බා. කමන්නේ. ඒවට සැලෙනවද නෑ බා. සැලෙන්නේ. එක තරුවයි. කමන්නේ බා. තරු දෙකක් ගන්න තිබ්බනේ. එක තරුවයි. කමන්නේ. අපි තරු තුන වලම ඒක ගහලා කමන්නේ. ඉතින් ගහන්න බාලමුකෝ. මේ උඩිනුත් යන්න තියනොත් දන්නේ නෑනේ. මේක ඉතින් මම පොඩි කැටි පාරකින් තමයි යන්නේ. බලමු ඉතින් කැටි පාර හොදද කියලා. ගිහිල්ලා බලමු. යන්න ඕනේ. ටක් ගාලා යන්න ඕනේ. මේකත් පොඩ්ඩක් ලිස්සනවා වගේ. කන්ට්‍රෝල් එක කාටද දන්නේ. හරි ඒක නෑ මම එක වුණා. හරි මට මෙතනට තමයි යන්න ඕන උනේ. දැන් මෙතන මේක දාලා යන්න. ඉතරහට ලොකු ගැප් එකක් තියන්න පුළුවන් මුන්ගේ. උට දැක්කනේ ඉතින්. පේනවනේ. මගේ පොඩ්ඩක් සවුන්ඩ් එක ගණන් ගන්න එපා. අවුලක් නෑනේ ඉතින්. මගේ ඉතින් යාළුවෙක් ඉන්නවා කේසල් සෝලගලු. ගේ සබ්ස්ක්‍රයිබ් පාරක් දියා. ඔකට වැඩි මට දියන් ඈ. ඉපා රූට දෙන්න එපා. කතා කරනවා. දෙන්න කලින් මට දීපන් මේක මගේ වීඩියෝ එකට. හරි. එක යේ ගානවා බං. අර ගල් බිල්ල. කවල් හැලපෙයා. පී හතරනේ ගහුවේ. අපි පහ ගහමු. තව ටිකකින්. පී ගල් බිල්ල අමාරු කරගමු. බොහොදනේ. බොහොදයි. දැන් ගහමුකෝ බලන්න. පහ නේද? තරුවන් බලමුද කියලා බලමු. මේකෙත් කෙටි පාරක් තියෙනවා. මම යන්නේ නැහැ. කෙටි පාරක් තියෙනවා. බලන්නෝ. යන්නේ නැහැ. වරදුනොත් බං ලැජ්ජයිනේ. බලමු අපි. මේකකින් ගහලා. හරි ගණන් ගත්තා. මේකට සංගීත බලයක්ද තියෙන්නේ? පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔඩෝ සේරම් පල්ලෙහාට කියලා ගියානේ බා. උන්ට සංගීත බලයක් මොකක්ද හැදුනා? ඒක නැතුණා. බා. මම මේකෙන් බින්දුවේද? කවුද බලමු අපි. යකෝ අඩ උද්ද බෝනස් මොකක්ද රිද්ද කරනවා. අඩ. ඒක කරිය දෙයක්. මේක දැම්මට පස්සේ වේගෙ වැඩි වෙනව නේද බා? ටක් ගාලා අඩෝ. ඒ ටෙක්නොලොජිය කිටි පාරක්ද? නෑ. කිටි කීයට නෑ බං කිටි පාරක් නෙමෙයි බං ඒක. මට පාට ලස්සනයි. මට වන් නෙමෙයි බං මේක දිනන්නේ. කමන්නේ නේ දුක් වෙන්න එපා. අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ මම මේක දිනන්නේ නෑ. අවුලක් නෑ ප්‍රශ්නයක් නෑනේ. මේක දිනන්නේ නෑ එච්චරයි. අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ නේ. කොහෙද මම ප්‍රශ්නයක් දෙන්නේ? මට හිරි කරන. ආතරලුවා. එතන රූප දම්පෙනවා. කමන්නේ. පියවට සැලෙන්නේ. කමන්නේ. මේක ගහන්න දෙන්නේ ඇයිද? මොන කරන්නද? බියම් මේකට ওই මිනිහත් එක්ක ගහන්න බෑ. අපි වෙන එකක් ගෙමු. අපි ගමුකෝ. මේක හරියන්නේ නෑ. මේ හරියන්නේ නෑ. ඒකේ පුක් ගහනවද බා? ගහනවා. අපෝ මේක හරියන්නේ නෑ. මේක උඹ මේ විදේකින් ඉන්න එක ගමු. මේකට යා. මම එක ගැහුවා. අම්මෝ මේක නම් 3 ඉල්ලන්න එපා. 3 නම් දෙන්න ෑ පුතෝ. මලාට දෙන්නේ නෑ 3 නම්. දැක්කා. ඕකම. මේක ලැප් එකෙන් ගහද්දි පාට්ටම රිබන් මල්ලා. මට ලැප් එකක් නෑ. මම යාළුවෙක් ගෙදර ගිහිල්ලා ලැප් එකෙන් ගහලා බැලුවා. ඒද කියලා. කේ බම්පුණා දීපන්කෝ. බම්පෙන්න කියලා දීපන්කෝ බම්මකේ හරි. කමෙන්ට් එකක් දාන්න එතනින් බම්පෙන්න කොහොමද කියලා. එකෙක් කිව්වනම් බා මේ සුදු පාට බලයක් නැති කොටුව තියෙන එන්න එතනින් බම්පෙන්න පුළුවන් කියලා. ඒකට විශ්වාස නැහැ. මේ වතු උඩින් ගියාම වේගය අඩු වෙනවා එතනින්. තේරුණා. මේක දැම්මට පස්සේ හැරෙන පැත්තට අනිත් පැත්ත වැටෙනවා. මම මේකත් දැනගත්තා. කමන්නේ. මොනවා කරන්නද? සංසාරේ දුකයි මහත්. දුක නෑනේ මහත් සංසාරේ. දුවපయ్యකෝ දැන් දුවපම්. මොකෙක් හරි පිටිපස්සෙන් ඉන්නවනේ හිටියනම්.
ඉන්නනම් අරක තියන්න ඕනේ නැත්නම් ඉතින් තියලා වැඩක් නැහැ. දැන් මෙන්න මේ කෙටි පාරේ යන් බලන්න අපි. ගියාට ඉතින් දන්නේ නැහැ. වැටෙන්න වෙයිද දන්නේ නැහැ බං ලාවකට. ගියාට හරි බං ගැම්මක් තමයි ඉතින්. ගැම්මක් තමයි වැටුණා ලාවකට. ගැම්මක් තමයි. හරිනේ බං එකනේ බං. එකද? කරුවා. අවුද්ද බෝනස් බං. කොයි. අකෝ වට දෙකක් තියෙනවා බං. ඒ කරුවඩ බං අර බලපංකෝ. මම දැනන් හිටියේ නෑ බං දන්නේ නැහැ. අද පොඩි මොකද්ද වෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. අපෝ. වැදුනොත් ඉවරයි. ඔබ ඵලයන් ඵලකෝ. අයියෝ දෙයනේ. අද අපි ඉවරයි. අනේ අයියේ අපි ඉවරයි. කියන තමයි දැන් වෙන්නේ. මේ ඔයා යන්න. ඔයා මේ මංගාවෙන් ඉන්නේ. යනවාද යන්න? වට හරවන්නත් නෑනේ. ඕක පා ගන්න. මෙතන කෙටි පාරක්ද තියෙන්නේ? අර බලපංකෝ ඉතින් වැදුනනේ. අර බලපං අර යනවා. නූතනවා. අනේ මට කෙටි පාරේ යන්න දෙන්න. කෙටි පාරේ ඉස්සර වැටේ. අඩෝ වැටුණනේ. තාව ගොඩේවා. පිච්චුණා. මොකක්ද එකක් තිබ්බා. වන්නේ. අන්න මාව පහු කරගෙන ගිහපු එකත් ලෙෆ්ට් වෙලා බං. පොඩ එඩියකට. අයියෝ දැන් මාව සේරම කරා මට මේ හරවන එක හරියට ඔබන්න තේරෙන්නේ නැහැ බං. ඔබන්න තේරෙන්නේ නෙමෙයි ඔබෙන්නේ. මොනව කරන්නද බං? හරි එකෙක් ලිස්ටුවා. ඒ මං හතර වුණා කොහම හරි. ගේම්ෙන් හතර වුණා. ඕලන්නේ. මොන්නේ? තරු බින්දුවයි. හරි අපි මේක ගහලා බලමු. හරිම ලස්සනයි. අනේ හරි මේකෙන් පස්සේ වෙන කෙනෙක් ඔයාලා කරමු. හරි අවුලක් ගියා. වැරදි ප්‍රශ්නාර්ථයක් වුණාද කොහෙද? ඉන්දර බලයක් ලැබුණා. ඒකෙන් ඒකද වෙන්නේ මම දැනන් හිටියේ නෑ හැප්පුණා. අන් දෙක. ඒකෙන් මොනවා වේදුනත් ඉස්සරහට මොනවාක්වත් වෙන්නේ නැද්ද කොහෙද? රතින් එකක් වේදුනා. ඒකත් ඉස්සරහට යනවා ඒක වෙන්නේ. එක මම නේ දෙවට දෙකක් තියෙනවා. රෂාද් දාව කවුරුහරි මොකෙක් හරි කෙලියෝ. අයනේ බෝම්බ වලින් කෙලනානේ. ඔය කෙලියේ අපේ අයියා කිව්වා කෙලිය කියලා. ඔය අයියාගේ කටේ තරම. ඔරේ බෝම්බ එක ගිහුව එක මට වැදුන්නේ නැහැ. හොදලාට ආරක්ෂාව ගත්ත නිසා වැදුන්නේ වැදුනා. ඒ මගේ කටේ තරම. තුන. දැක්කනේ මගේ කටේ තරම. තුන නම් ගහන්න බෑ. තුන ගහන්න බැරි හේතුව මම පස්සේ කියන්නම්. මේක බින්වල් ලෝකනේ. මම දැක්ක අර පැරිච්ච බිත්තිය තියන් බලන්න. පුළුවන් ඒක දැන්න දිනන්න. කඩාගෙන යනවා. අපි ඊළඟ එකේදී මාරු කරමු. මට මාරු කරන්න නම තුනානේ මේක. අර නිදාගෙන හිටපු එකනා ගන්නවා. බලන්න. හොඳයි දන්නේ. මට ඕන කෙනා මන්ට ගන්න පුළුවන්. හැබැයි ඒක තමයි VC වාසිය මේකේ. හරි ඒ රහස් පාරේ අපි කැඩුවා.
පිකි කොයි හරි කවුද බෝනස් සුපිරිනේ හරි ගෑස් එකක් හමුණා හරි බිත්තිය වැදුණා ඇරෙව්වා හරි වැදුණා ඒක සුපිරි ඒක දුන්නනේ ආයි මේ කියන ඒවා පොඩ්ඩ ඇහෙන්නේ නැත්නම් ඉතින් ගණන් ගන්න එපා බැලලා ලයික් එකක් දාලා ගියත් කමන්නේ හරි ආයි මම මේ ආතල් එකට ගහනවා කියලා හිතන් ඉන්නේ ඒගොල්ලෝ ඔව් එතන කිව්වොත් මේක නම් ආතල් එකට තමයි ගහන්නේ කිව්වොත් ගහන්නේ ආතල් එකනේ අපි කිව්වොත් මොකද්ද වැරදුනේ අතනින් ඉන්න එකට බෝම්බකින් කෙලෙන්නේ හරි කිලියා කිත් හරි වැදුනේ නේද වට දෙකක් තියෙනවා අඩෝ ඒක නම් බලු වැඩ නිකන් කරන්න ඉතින් පික මොකෙක් හරි ළඟට ආවකම බලපන් දැන් තියෙන ગેප් එක බලපන් මොකෙක් දෙකක් හරි කෙලුණාද රෝස පාට මල් ගෑණි ඉන්නවා ඒකට තියෙමු ඉතින් කකේ කිව්ව දැන් ළඟදිම හම්බෙයි ඒක කෙලින්න පුළුවන් වේද නැත්නම් මට කෙලෙයිද කියලා තීරණය කරන්නේ මම බල තීරණය කරනවද මට කෙලෙනවද කියලා මම තීරණය කරන්නේ මට කෙලෙනවද කියලා මල් ගෑණි ගිහිල්ලා ඉස්සරහටම ගෑණි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මට තරම් ඉස්සරහට යයිද කියලා අඩෝ බිම්මල්නේ බත් මේක තියෙන්නේ ඒක නේ සෙට් වෙන්නේ නැත්තේ බිම්මල් ගොඩායි මේක මේ බලේ තියන් ඉන්නවා අර ඒක ගහන්න පුළුවන් වුණා හරි වැදුනා කිව්වොත් වැදෙනවමනේ ඉතින් මම කිව්වේ බං 5 කියලා ඉන්න මොකේ කාර්යයක් වැදුනා කමන්නේ ඊට සෑලෙනවද බං අපි සෑලෙන්නේ මම යකා මෑන්ගේ ඩයලොග් කාඩ් එක ගත්ත කමන්නේ මේක තමයි මට ගහන්න ඉන්නේ මේක ගහ ගන්න බැරුව තමයි මේ ඉන්නේ මම ඉතින් යකා මෑන්ගේ දැස්නේ මේ ඩවුන්ලෝඩ් කරපුවම මේක මට හම්බුණානේ මේ ලෝකේ ආයි හම්බෙනවා කමන්නේ ඉතින් අමාරු ඔයගොල්ලෝ දාන්න මේ කට්ටිය උඩින් පැල්ල යන්නේ කොහොමද කියලා පොඩි උදව්වක් මම බලාපොරොත්තු වෙනවා තා ගේම් ප්ලේ එකක් ගේන්න මම මේක මේ ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ මම දාන්නේ වැඩිපුරම මේවා මේ මොනවාද මතක නැහැ මොනවාද මේ මට මතක නැහැනේ මතක තිබ්බනම් කියනවා ප්ලේලිස්ට් මම දාන්නේ වැඩිපුරම ප්ලේලිස්ට් දැන් තේරෙනවනේ ඉතින් ප්ලේලිස්ට් බලනවා හරිනේ මම ප්ලේලිස්ට් උනා හරි ප්ලේ එක ලිස්ට් ඒක හැරෙන්නේ නැහැ නේ හරවන්න කිව්වහම ඒකයි මේ ප්‍රශ්නේ හැරෙන්න නම් කමන්නේ මෙතන කුරුල්ලේ පිය බලන්න යනවා මේ පටන රවුන්ඩ් දෙකක් තියෙනවා කියලා මතක් කරගෙනම ඉන්නේ අනික රහස් පාරෙන් යන්න ඕන පොඩ්ඩක් බලන්න කලබලෙට වෙන්නේ වේගෙ වැඩි වෙනවනේ මේක ඒක ගමන්නේ අයියා අඩෝ කාට හරි වැදුනද ඒක විතර නම් ලොකු දෙයක් ඒ ගේන්නේ වැදුනා අයිති වැදෙනවා කිව්වොත් වැදෙනවමනේ වැදෙන්නේ නැතුව තියෙන්නේ වැදෙනවා කිව්වොත් වැදෙනවා අර බලපං බං ඌ ඉස්සර කරපු ඉස්සරෙල්ල දෙපියතර වෙනවා අනේ පාලයන් බයි යන්න බලපං ඉතින් ගෑන්න ඔය යකෝ ඌ ඉස්සර කරානේ ආයි කමන්නේ අපි ඔකට සැලෙන්නේ නැහැ බෝම්බයක් කෙලනවා තමයි මෙහෙකින් මොකක් හරි කරනවා අපි ඔකට සැලෙන්නද නෑ බං කීයටවත් සැලෙන්නේ නෑ බං අපි ඔයාලට අපු යකෝ මොකක්ද ඒ උනේ මොකක්ද උනේ කුමක් හරි වුණා එතන ගිලා කුමක්ම හෝ දෙයක් වුණා හතුරු වුණා සුපිරිනේ ගහන්න පුළුවන් ඒ 10 ගහන්න පුළුවන් ඉදන්නේ ගහන්න බෑ දකින්න ඉතින් හොයක් තාතරු දෙකක් හොයා ගන්න ඕනේ නේ වද්ද කරන්නේ මෙයා වෙනස් කරමු මෙයා බොක්සිං ගානික් නානේ මෙයා හරියන්නේ ඇති සංගීත මේ ආවගම් ආනය නැත්නක
මේක වැක්ස් වෙලාද? වැක්ස්. ඒ ගහන්න යාම. මම දැන් ඉතින් ගේමට බහිනවමනේ. ඕක පෙන්නන්න ඕනේ නෑ බං. ඕක 10 පාරක් විතර පෙන්නනවා බං මේක. මම ඉතින් වැඩි දිග වීඩියෝ දාන්නේ නෑ කිව්වට දාන්නේ මම තුවක් නෑ. ඔබට ඉතින් කියන්න අමතකුණා. මොකද්ද කියන්න අමතකුනේ? මම GTA මම ඩිලීට් කරනවා San Andreas. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ බං. මම ගහන්නේ මොකෙන්ද කියලා. මම ගහන්නේ මොබයිල් එකේ. මම GTA 5 ගේන්න බලාපොරොත්තු වෙනවා මොබයිල් එකේ. කොහොමද දන්නවද? චිකේප් එකෙන් බං. පුළුවන් වුණොත් ඒකත් ගේන්න නැත්නම් ඔබට ගේන්න නෑ බං. ඔබට නැත්නම් මොකටද මං ගේන්නේ? හරි ඔන්න බලන්න මම මේ පාර කරන වැඩේ. ඒ හරියයි දන්නේ නැහැ. හරි ගියොත් උදයි. නැතොත් හොඳයි. නැතත් උදයි බං. නැත්තම් මොකටද බං නරක වෙන්නේ? දැන් කොච්චර හොඳද? හරි ගියේ නැත්තම්. දැන් බලපන් යන වේගය. නේ පාලයන්ම යන්න. දැන් කො බං යන්නේ. මට ඇති වැඩ නේද? යන්නේ. ඉතින්නා මම ඉතර කරනවා. මේ ආරක්ෂාරය වුණා වේගය අඩු වෙන්නේ නැද්ද බං? අඩු වෙනෝනේ. අඩු වෙනවා තමයි. අඩු වෙනවා තමයි බං. නගලපන් දිනුම් කරනකොට පොඩ්ඩ දුරක් තියලා මම කරන වැඩේ. ඔක්කොර ටෙක්නොලොජි එක පත්තු කරනවා තමයි. පත්තු නොකර ඉන්නේ. හරි කරන්න බලමු. ඊයන්කෝ බලන්න. ඒ කොතනද මෙතන රහ අර මොකද්ද ගෙම්බොන් එපයින් පාර තියෙන ගෙම්බද ආර තියෙන්නේ බා. ඉතින් ඉන්නේ දබයින්න ඕනේ. ඉතින් පාන්න බලමුකෝ. යකෝ ඒක ඉලක්කයට යන්නේ. ඒක ඉලක්කයට තියන්න ඕනේ බා. බලපන්කෝ ඒක හැටි. පදෑනේ නිකන් කරන්නේ. ඒක ලෙෆ්ට් උනා. මම දන්නේ විදිහට ඒක ලෙෆ්ට් උනා බා. ඉතින් කනුවට ලානාද වන්දා. මාද චිත්‍රා. කිව්වලු අයියෝ. මොනවා ඒක ඌ බම්පුනා. ඌ ඇඳලා ඌ බෙල්ල කඩාගත්තා බා. ඔබ පහු කරපන්කෝ ඔබ පහු කරපන්කෝ. ඉදා පාපා. ඌ කෑවා බා. අඩෝ බම් මට ඔබන්න බැරුණානේ බං ඒක. සි බලපංකෝ ඉතින්. සමාවෙන්න. තරු 7යි. එක තරුවක් ගන්න වෙනවා මේ ගහලම ගමු නේද? අර ගෙම්බොන්ගේ පිටෙන් ගිහිල්ලා බලමු. අර ගෙම්බොන්ගේ පිටෙන් ගිහිල්ලා බලමු නේ පොඩ්ඩක්. ආතල්ලන්නේ තමයි බලමු ඉතින්. ආතල්ලන්නේ කිව්ව වීඩියෝ එක ආතල්ලන්නේ බං. ඒ අල්ලි පිටින් බං. තේරෙම. බලමු. මේ බලේ මට දාන්නම දුණා බං. නැත්තම් පොඩ අතරින් අපි ෂෝට් කට් එකෙන් අර ගිහිල්ලා බලමු අර බම්පෙන් ෂෝට් කට් එක. කොතනද කියලා නම් මාතක නෑ පුතෝ හරියටම. හැප්පුණානේ. ආලි පුදුමයි. හැප්පුණා. කුඩුවක් දාලා යමු. කුඩුව දැන් මොකද කරන්නේ බම් පිටිපස්සේ මගේ. මේ ලෝකෙට අමාරුද? එතනද බං අර බම්පෙන පාර තියෙන අම්මට කිව්වා. ඔව් බං. ඔව්. එතන තියෙන්නේ. ඔව්. එතන තියෙන්නේ. අපාර වැරදුනා වගේ. පාර පොඩ්ඩක් වැරදුනා කමන්නේ. මේ පාර නම් මතක් කරපන් අන්තිම. මේ පාර නම් මතක් කරන් අනිවාර්යෙන් මේ මුට දාන්න නමක් නැද්ද බා. දාන්න තුවල් හැලපෑ කියලා. නෑ වල් හැලපෑ අරුට දැම්මනේ. අරුණා වල් ගෑණි. නෑ ඌ මල් කුමාරි. එහෙම දාන්න හොඳ නේද? ඉතින් හොඳයි නිසා දැම්මේ. මුට දාමු ජරා මොලියා කියලා. ආපෝ. කිද්ද බං ඒ කුකුල? ඒක කුකුල් මස්ත. පේන්නේ නැත්නේ. කුකුල් මස්ත කොහෙද බං? කාද බං ඔක? වල ගෑනි බං. අනේ මේ පාර නම් අනිවාර්යෙන් මතක් කරපන්. ඉන්න තැනේ. වින්ද දාගෙන යන ගෙල්ල බං අපි. කෙල්ලෝ අත පාර මැරිුණා. ඔන්න ඒක රස් වල මේව පාවිච්චි කරන්නේ නැත්තේ. ඒක උමරි 8 ලෙවල් එකට නම් ගහනවා. ඕ ගහනවා කියලා. අන්නරේ ඉන්න තැන මාරු වුණා. මට සුලිසුලන් තුනක් කියලා තුනා. අර ලඟ වුණාට පස්සේ තියන්න ඕනේ. නාකියෙක් ඉන්නවා. එනම් කියලා ළඟ වෙනකන් ඉන්න බෑ තියන්න වෙනවා.
හරි මම 5 නෙමෙයි 6 වෙන එක ලෙවල් එකක්වත් ගහලා තමයි තරුවක් ගන්න වෙන්නේ. මේ ගහ ගන්න උඹේ. හරි අද අර ගන්න බෑ. ඔන්න අදට වැඩේ ඉවරයි.